ආයිබෝවන් ඉතින් පැත්ත ගියත් බොරුම කියන මචන් දිලියා වැඩසටහනක් තමයි ඔබ එකතු වන්නේ. ඉතින් අදහන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දී ඔබට රුපියල් 5000ක මුදලක් දෙයි කියලා දෙහිතුනේ නෑ. අපි ඔබට ලබා දෙන්නේ රුපියල් 5000ක් වටනා මෙන්න මේ මල්වර ජොකා. ඒකට පහසු මල්ලිව මෙල්ල කරන මල්වර විමලක් වන මෙන්න මේ ජොකා. ඉතින් අපි අද ගිහිල්ලා බලමු මේ රුපියල් 5000ක් වටන මල්වර ජොකා හිමි කරගන්නේ කවුද කියලා. ඉතින් අපි සෙල්සර් මාස්ටර්ගේ මිනිහෝ කාලස්සර පිනාව මිනිහට යගාන කලා බං පැට්‍රෝල් එකට පඩුල් දාලා උගන් යනවා හෝස් දාලා ශරීරම අවුල් වෙලා බං අර ඉන්න එකෙක් අපි යමන්කෝ උගෙන් අහලා බලමු. එතකොට හරි. අයියා අපිට චුට්ටක් වත් කතා කරන්න පුළුවන්ද? අඩෝ මේ ආදල් නම් අරන්න එපා මල්ලි ඔයා මනිත් සංජයද මයිකේකුත් අල්ලගෙන ඉන්නේ අනේ නෑ අයියේ අපි මේ රූපවාහිනී වැඩසටහනකින් ඉතින් අහන්නකෝ අපි මේ අහන ප්‍රශ්න වලට හරියට පිළිතුරු ලබා දුන්නොත් ඔබට ලබා දෙනවා මෙන්න මේ රුපියල් 5000ක් වටිනා මෙන්න මේ මල්වර ජොකා. 5000ක ජොකේ 5000 මගේ ජොකත් ඉල්ලා තියෙන්නේ හැබැයි මොනවද හෝමෝස් සමුද්‍ර සංජය නිකන් නැව් ගියා වගේ. කමන්නේ මල්ලි ඔයා අහන්න ඕන ප්‍රශ්නයක් මල්ලි මල්ලි ඔබද ලක්ෂපති මමද ලක්ෂපති සමස්ත ලංකාව වෙනකන් ගියපු කොල්ලෙක්. හරිද? ඔබ ආපන් ඕන ප්‍රශ්නයක්. හරි අයියේ එහෙනම් මට මුලින්ම කියන්නකෝ ඔයාගේ නම මොකද්ද කියලා. මට මල්ලි නම කියන්න බෑ. ටේප් කරගන්න මට කියන්න පුළුවන් මගේ අයිඩෙන්ටිටි කාඩ් අංකය පමණි. හරි ඒකෙන් කමන්නේ. හරි එහෙනම් ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය තමයි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුද? විධායක ජනාධිපති මලි ජේ.ආර්. ජෝතිපාල. වැරදීනේ. ජෝතිපාල කියන්නේ ගායකයෙක්නේ. හරි මල්ලි කලින් සින්දු කිව්වා පස්සේ තමයි තන්දිල්ලා ජනාධිපති වුණේ. මේ වගේ හරකේ මේක බලන ඔයාලා නිවැරදි පිළිතුර පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි යන් දැන් දෙවෙනි ප්‍රශ්නෙට. ලංකාවට නිදහස ලැබුණේ කවදාද? මල්ලි මට මතක හැටියට නිදහස ලැබුණේ 1994 පෙබරවාරි 14 හැන්දෑවේ 4ට තමයි මල්ලි මේ සුද්ද අපෙන් නිදහස් වුණේ. වැරදීනේ. පෙබරවාරි 14 කියන්නේ වැලන්ටයින්. අයියෝ බං මොකද්ද මේ මූ කියන්නේ? ඔබට ලැබෙන අවසාන ප්‍රශ්නේ. බලමු මේකටත් හරියට උත්තරයක් දෙයිද කියලා. ලංකාවේ තියෙන උස්සම කන්ද මොකද්ද? මල්ලි එවරස්ට්නේ. එවරස්ට් කියන්නේ බං ලෝකේ උසම කන්දනේ. මම අහන්නේ ලංකාවේ උසම කන්ද කියලා. මොකද්ද අයියේ? ඒක තමයි යකෝ ලංකාවේ උසම කන්ද. ඒ කොහමද වෙන රටකට ගියේ? අයියෝ මූ මාව පිස්සෙක් කරනවා යකෝ. අරනේ මල්ලි අර මේ හනුවා සීත එක්කරාන ගියේ යනකොට මල්ලි කන්දත් ඒ රටට අරන්නේ ගියේ. මට දැන් තමයි මතකට ආවේ. මේක ඉතිහාසයත් වෙනස් කරලා බූරුවා. ප්‍රශ්න සියල්ලගේම නිවැරදි පිළිතුරු බලන ඔයාලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මල්ලි මේ මයික් එක ගෙනාවු එකේ. අලි ගාමු සින්දුවක් සිරියාමේ සාරා. ගාමුද? ඔය කියන්නේ මේ අයියේ සින්දු කියන්න වෙලාවක් නෑ. අපිට පරක් වෙනවා. අපි දැන් යන්න ඕන. අහපු ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබා දෙන්න බැරි වුණානේ. අවසාන වශයෙන් අපේ තරුණ සමාජයට ඔබට කියන්න දෙයක් තියෙනවද? ඔව් මල්ලි මට කියන්න තියෙනවා තරුණ සමාජයේ යමක්. හරි? නැගිටලා කණියව බාහුබලී ගැම්ම අරගෙන කෙලින් හිට කණියව. අයියෝ හැමතැනම